ගුවන්විදුලියේදී නජීබ් සහ හකීම් කියන සහෝදරයෝ දෙන්නේ සෞදි අරාබියේ ගුවන්තොටුපළේ ඉන්නවා දකින්න පුළුවන්. මේ දෙන්න සෞදි අරාබියට එන්නේ රැකියාවකට. ඒත් ගුවන්තොටුපළේදී එයාලගේ ස්වාමියා එයාලව ගන්න ඉන්නේ නැහැ. එයාලා එතන හවස් වෙනකම්ම ඉන්නවා. ඊට පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා මේ දෙන්නගේ પાස්පෝර්ට් දෙකත් ඉල්ලගෙන එයාලව එක්කරගෙන යනවා. නජීබ් මේ මිනිස්සයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න. ඒත් මේ මිනිස්සයා වතුර ටිකක් දෙන එක ප්‍රතික්ෂේප කරලා පිටිපස්සට නගින්න කියලා කියනවා. වාහනේ මේ විදිහට ගොඩක් දුර ගියාට පස්සේ මෙයාලා කාන්තාර ප්‍රදේශයකට ලං වෙනවා. දැන් ගොඩාක් රැ වෙලා නජීබ් සහ හකීම් කාන්තාරේ දැකලා ටිකක් කලබලත් වෙනවා. මොකද මේ දෙන්න ආවේ කම්පැනි එකක වැඩ කරන්න. හකීම් මේ මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරනවා. මොකද එයාට ඉංග්‍රීසි හින්දි ටික ටික පුළුවන්. නජීබ්ට කතා කරන්න පුළුවන්නේ මලයාලම් විතරයි. ඒත් මේ මිනිස්සු කිසිම දෙයක් ගණන් ගන්න නැතුව හකීම් අරාබි ෂෙයික් කෙනෙකුට බාර දෙනවා. නජීබ් එයත් එක්ක එක්කරගෙන යනවා. හකීම් ගොඩාක් බැගෑපත් වෙනවා ඒ දෙනා වෙන් කරන්න එපා කියලා. මේ මිනිස්සයා නජීබ්ටත් බාර දීලා නජීබ් වාහනේ දාගෙන අරගෙන යනවා. මගදී වාහනේ නවත්තලා ඒ මිනිස්සයා නජීබ්ට වාහනේ බහින්න කියලා කියනවා. එතනදී එයා නජීබ් තවත් ගැනුම් කණුවෙක්ට හඳුන්වලා දීලා එතනින් යනවා. අර දෙවෙනි මිනිස්සයා නජීබ්ට නිදා ගන්න කියලා කියනවා. නජීබ්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කාත් කවුරුවත් නැති රටක තනි වෙලා ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව. මේ වෙලාවේ නජීබ් දකිනවා වයසක මිනිස්සෙක්. මේ මිනිස්සයාට හින්දි කතා කරන්න පුළුවන්. ඒ නජීබ් හින්දි දන්නේ නැහනේ. නජීබ් ඉඟිබිඟි වලින් ඒ මිනිස්සයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා. නජීබ් එතන තියෙන කූඩාරමට කියලා නිදා ගන්නවා. ඒත් ඒ කූඩාරමේ නිදාගෙන හිටපු මිනිස්සයා නැගිටලා නජීබ්ට හොඳටම පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ නජීබ් එතනින් එලවලා දානවා. උදේ නැගිට නජීබ් දකිනවා අර වයසක මිනිස්සයා එළුවන්ගේ කිරි දොවනවා. එයා නජීබ්ට ළඟට එන්න කියලා කතා කරලා කිරි එක දීලා කියනවා මේ කිරි එක අයිතිකාරයාට දෙන්න කියලා. ඒත් නජීබ් හිතන්නේ ඒ කිරි එක එයාට බොන්න දෙනවා කියලා. ඉතින් ඒ නජීබ් ඒ කිරි එක බොන්න පටන් ගන්නවා. මේක දැකලා අර වයසක මිනිස්සයා එයාගෙන් කිරි එක උදුරගෙන ඉඟිවලින් කියනවා මේක ගිහලා අයිතිකාරයාට දෙන්න කියලා. අයිතිකාරයා නජීබ්ටත් කියනවා එළුවන්ගෙන් කිරි දොවන්න ඉගෙන ගන්න කියලා. මේ වෙලාවේ නජීබ් එයාගේ කකුල් දෙක වැඳ වැටලා කියනවා මම මෙහෙට ආවේ මේ දේවල් කරන්න නෙමෙයි. මං කම්පැනි එකක වැඩ කරන්නයි ආවේ. ඒත් ඒ මිනිස්සයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයා නජීබ් කූඩාරමින් එළියට ඇදලා තල්ලු කරලා දානවා. ඒ වෙලාවේ නජීබ් මෙතෙන්ට කිනාපු මිනිස්සයත් එනවා. නජීබ් එයාගේ ලියවිලි සේරම මෙයාලට පෙන්නනවා. ඒත් එයාලා ඒ හැම ලියවිල්ලක්ම ඉරලා දානවා. නජීබ්ට මාර දුකයි. නජීබ් හොඳට මඩන්න ගන්නවා. ටික වෙලාවකින් එයාගේ අයිතිකාරයා එයාට කන්න කතා කරනවා. එයාට මහත රොටියක් දෙනවා. ඒක බාගෙට තැම්බිලා තියෙන්නේ. නජීබ්ට හොඳටම බඩගිනි නිසා ඒ රොටිය කන්න පටන් ගන්නවා. ඒත් ඒ රොටිය අමු නිසා නජීබ්ට ගිලින්න අමාරුයි. එතන වාඩි වෙලා ඉන්න අයිතිකාරයා එයාට ඒ වෙලාවේ කියනවා ඔය රොටිය වතුරේ පොඟවගෙන කන්න කියලා. අනිත් දවසේ රාත්‍රියේ උදා වෙනවා. නජීබ් එළියේ නවත්තලා තියෙන ට්‍රක් රථයක් පිටිපස්සට වෙලා නිදා ගන්නවා. පහුවදා උදේ නජීබ් පැසිකිළියට යනවා. එතකොට අර මිනිස්සයා ඇවිල්ලා එයාගේ වතුරේක උද්දරගෙන කියනවා මෙහි වතුර ගොඩක් ගණන් කියලා. ටැංකියක් කියනවා. නජීබ් මේ මිනිස්සයා ළඟට ගිහිල්ලා එයාගෙන් උදව් ඉල්ලනවා. මෙතනින් පැන ගන්න පාර අහනවා. මේ අතර වාරයේදී නජීබ්ගේ අයිතිකාරයා ඒක දකිනවා. ඒ මිනිස්සයාට නජීබ් එක්ක ලොකු කේන්තියක් එනවා. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා තුවක්කුව අරගෙන ඇවිල්ලා නජීබ්ට තර්ජනය කරලා ගහනවා. ඒ දවසේ රෑ නජීබ් අර වයසක මිනිස්සයා ළඟට ගිහිල්ලා අහනවා ඔයා මෙහිට ඇවිල්ලා කොච්චර කාලෙද? ඒ වෙලාවේ අර වයසක මිනිස්සයා කියනවා මේ ටික පාරක් ආවොත් එළියට යනවා බොරුයි කියලා. ඊළඟ දවසේ උදේ නජීබ්ගේ අයිතිකාරයා යාට කියනවා එළුවන්ගේ කිරි දොවන්න කියලා. මොකද අර වයසක මිනිස්සයා කොහෙවත් පේන්නේ හිටියේ නැහැ. මෙතනදී නජීබ්ට කිරි දොවන්න කිසිම අත්දැකීමක් තිබ්බේ නැහැ. ඒක නිසා එයාට එළුවන් පහර දෙන්නත් ගත්තා. ඒත් කාලයත් එක්කම නජීබ් මේ වැඩෙත් ඉගෙන ගන්නවා. දවසක් වැඩ කර කර ඉද්දී නජීබ් එයාගේ මූණ කාර් එකේ වීදුරකින් දකිනවා. එයාට එයාගේ මූණ දැකලා මාර දුකයි. එයාගේ මූණ හොඳටම වෙනස් වෙලා තිබුණේ. නජීබ් හිතනවා එයාට කවදාකවත් මෙතනින් පැන ගන්න බැරි වෙයි කියලා. ඒක නිසා නජීබ් හිතනවා කන්දෙන් පහළට පැනලා එයාගේ ජීවිතේ නැති කරගන්න. ඉතින් එයා ඒ කන්දට ගිහිල්ලා පහළ බලනවා. එතකොට ගිජිලිනුවේ ටිකක් මල සිරුරක් කනවා දකිනවා. නජීබ් පහළට ගිහිල්ලා බලනවා ඇත්තටම මේ මල සිරුර කාගේද කියලා. ඇත්තටම ඒ මල සිරුර කාගේවත් නෙමෙයි අර වයසක මිනිස්සයාගේ. නජීබ්ට ඒක දැකලා හිතෙනවා මම මෙතන මේ විදියට හිටියොත් මටත් වෙන්නේ මේ ටිකම තමයි. ඊට පස්සේ නජීබ් ආපහු එනවා. පහුවදා උදේ එතනින් පැන ගන්න හදනවා. ඒත් එයාගේ අයිතිකාරයාට ඒක දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ එයා ඔටුවේ කුපිට නැගලා නජීබ්ගේ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා වෙඩි තියන්න ගන්නවා. වෙඩි හඬට බයෙන් නජීබ් එක තැනම නවතිනවා. එයාගේ අයිතිකාරයා නජීබ්ට තාමත් අරුණු විදියට ගහලා නජීබ්ගේ එක කකුලකුත් කඩා දානවා.
ඒ එයාට ආයෙත් පැනලා නොයන්න. මේ විදියට ලොකු කාලයක් ගත වෙනවා. දවසක් නජීබ් කාන්තාරයේ බැටළුවන්ට තනකොළ කන්න තියන් ඉන්නකොට ඒ වෙලාවේ ලොකු ඇස්සක් එනවා. නජීබ් එයාගේ එළුවන්න අරගෙන ගුහාවක් ඇතුළට යනවා. ටික වෙලාවකින් එයාට සද්දයක් ඇහෙනවා. එයා දකිනවා දුර ඈතින් මිනිහෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි නජීබ්ගේ සහෝදරයා හකීම්. මේ දෙන්න එකිනෙක කෙනාට වැළඳගෙන ගොඩාක් අඬන්න ගන්නවා. ඒ වෙලාවේ එතෙන්ට ඈතින් පේනවා හකීම්ගේ අයිතිකාරය එනවා. ඉතින් හකීම් ඒ වෙලාවේ එතනින් යනවා. ඊට පස්සේ දවසේ උදෑසන නජීබ් ඔටුවෙක රැගෙන යන විට හකීම් එතෙන්ට ඇවිල්ලා නජීබ්ට ලියුමක් දීලා යනවා. නජීබ් ඒ ලියුම කියවනවා. ඒකේ තියෙන්නේ මම වැඩ කරන තැන ඊබ්‍රාහිම් කියලා කෙනෙක් ඉන්නවා. එයා මේ හැමතැනම පාරවල් දන්නවා. එයා කැමති අපිට උදව් කරන්න. ඒක නිසා අපි ඉක්මනට පැනලා යමු. මෙයාලා ප්ලෑන් කරන්නේ ලොකු අයිතිකාරයාගේ දුවගේ විවාහ දවසේ එතනින් පැනලා යන්න. ඔන්න ලොකු අයිතිකාරයාගේ දුවගේ වෙඩින් දවසත් එනවා. ඊට පස්සේ මේ අයිතිකාරයා මෙයාලට බැටළුවන් බාර දීලා යන්න යනවා. නජීබ් කරන්නේ මුලින්ම නාගන්නවා. මොකද එයා මාස ගානකින් නාලා නැහැ. ඊට පස්සේ මේට මුලින්ම අඳන් ආපු ඇඳුම් එයාද ගන්නවා. ඊට පස්සේ තුන්දෙනාම එතනින් පිටත් වෙන්න ගන්නවා. මේ විදිහට යද්දී ටිකක් රෑ වෙනවා. තුන්දෙනාටම ගොඩාක් මාන්සි. එයාලා දකිනවා පිටිසා විවේක ගන්නවා. ඊබ්‍රාහිම් ඔවුන් ළඟට යනවා වතුර ටිකක් ගන්න. ඒත් එතන හිටපු මිනිස්සෙක් මෙයාලට වෙඩි තියන්න පටන් ගන්නවා. තුන්දෙනාම එතනින් බොහොම අමාරුවෙන් පැනලා යනවා. ඊට පස්සේ උදේ හකීම් හා නජීබ් දෙන්නට හොඳටම දිපහයි. හකීම් ඉබ්‍රාහිම්ගෙන් අහනවා පාර කොහෙද? මේ හැමතැනම තියෙන්නේ කාන්තාරයේ විතරයිනේ. ඒ වෙලාවේ ඉබ්‍රාහිම් කියනවා අපිට පාර වැරදිලා වැරදි පැත්තට යනවා කියලා. ටික වෙලාවකින් හකීම් දකිනවා ඔටුවෙක් වතුර බොනවා. ਉਹ පිස්සෙක් වගේ ඒ දිහාට දුවලා යනවා. ඉබ්‍රාහිම් කියනවා එතන වතුර නෑ. ඒක ඔයාගේ මායාවක් විතරයි කියලා. හකීම් එතෙන්ට යන විට එයා දකින්නේ මැරුණු ඔටුවෙක්ව. මේ විදිහට යද්දී එක තැනකදී එයාලා ආගම කියන්න නවතිනවා. ඒ වෙලාවේ ගොඩාක් කාන්තාර විශ සර්පයන් වැලි වලින් එළියට එනවා. ඉබ්‍රාහිම් හකීම් ඇදලා ගන්නවා. ඒ නජීබ්ගේ කකුල කැඩිලානේ තිබ්බේ. ඒක නිසා එයාට ඉක්මනින් දුවන්න බැරි වෙනවා. ඒ නිසා ඉබ්‍රාහිම් එයාට කියනවා හෙල්ලෙන්නේ නැතුව සද්ද නැතුව හිටගන්න කියලා. ඒ වෙලාවේ සර්පයෝ නජීබ්ගේ කකුල උඩින් යනවා. ඉබ්‍රාහිම්ට සිද්ධ වෙනවා හකීම් එයාගේ උරහිස් මතට අරගෙන යන්න. ඊට පස්සේ මේ අයියමලෝ දෙන්නම හාමතින් වැටෙනවා. ඉබ්‍රාහිම් කරන්නේ එයාගේ දාඩිය බින්දු මේ දෙන්නට පොවනවා. ටික දුරක් ගියාට පස්සේ හකීම්ට සීයෙන්න පටන් ගන්නවා. එයා නගරයක් පෙන්නනවා. ඊට පස්සේ ඒ පැත්තට දුවන්න ගන්නවා. කෑ ගහලා කියනවා පිස්සුවෙන් වගේ අපි ආවා කියලා. ඇත්තටම එයා දකින්නේ මිරිඟුවක්. හකීම් මේ වෙලාවේ පොළවේ වැලි කන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ හකීම්ගේ හුස්ම නතර වෙලා හකීම් මැරෙනවා. මේ කුණාටුවෙන් පස්සේ ඉබ්‍රාහිම් සහ නජීබ් විතරයි ජීවිතුන් අතර ඉන්නේ. නජීබ් නැගිටලා එයාගේ සහෝදරයාට කතා කරනවා. ඒ මල සිරුර කුණාටුවට යට වෙලා. ඉබ්‍රාහිම් නජීබ්ට කියනවා අපිට ජීවත් වෙන්න නම් ඉස්සරහට යන්නම වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ඉස්සරහට යනවා. ගමන් කරමින් යද්දී හවස් වෙනවා. ඊට පස්සේ එයාලා ගස්සා වතුර පේනවා. දෙන්නම පිස්සන් වගේ යට දුවනවා. ඒත් ඉබ්‍රාහිම් නජීබ්ට වතුර දෙන්නේ නැහැ. මොකද එතන බිස වෙන්නත් පුළුවන් වතුර. ඉබ්‍රාහිම් රෙදි කෑල්ලක් තෙත් කරලා නජීබ්ව තෙමනවා. ඊට පස්සේ එයාත් වතුර බොනවා. එතන හිස් බෝතලයක්ද හම්බෙනවා. ඒකෙන් විසිල් කරලා මේ දෙන්න ටික වෙලාවක් සැහැල්ලුවෙන් ගත කරනවා. නජීබ්ගේ තත්ත්වය ගොඩාක් නරක වෙලා තිබ්බ නිසා නජීබ්ට එදා රෑ හොඳටම නිින්ද යනවා. උදේ ඇරිලා බලද්දී ඉබ්‍රාහිම් මෙයාව දාලා ගිහිල්ලා අර වතුර බෝතලයට වතුර එක්කුත් පුරවලා තියලා. දැන් කාත්තාරයේ නජීබ් තනියම ඉස්සරහට යනවා. බඩගින්නයි පිපාසයයි නජීබ්ට ගොඩාක් දුර්වලලා හිටියේ. එයාගේ කකුලට ලොකු වේදනාවකින් හිටියේ. නජීබ් වතුර බෝතලයක් අරගෙන වතුර බොනවා. එතකොටම එයාට වාහන යන සද්දයක් එනවා. නජීබ් දුවගෙන ඒ දිහාට ගිහිල්ලා උදේ ඉඳලා හවස් වෙනකම්ම ඒ යන වාහන වලින් උදව් ඉල්ලනවා. කිසිම වාහනයක් නවත්තන්නේ නැහැ. ඊට පස්සේ දවසේ නජීබ් ඒ පාර මැදින් යනවා. ඒ වෙලාවේ කාර් එකක් ඇවිල්ලා මෙයා ළඟින් නවත්තනවා. මේ කාර් එකේ ෂේක් කෙනෙක්ගේ. ඒ ෂේක් වාහනේට නගින්න කියලා වතුර දීලා ඒ ෂේක් මෙයාව නගරයට අරන් යනවා. ඒ නගරේ ඉන්දියානු හෝටලයක් ඉදිරිපිට තියලා ඒ ෂේක් යන්න යනවා. එතන අයිතිකාරයා ගොඩාක් හොඳ කෙනෙක්. පාර වැදුණු අයට එයා උදව් කරනවා.
මේ මිනිස්සයා නජීබ්ව නාවලා බෙහෙත් හේත් කරලා එයාගේ කොණ්ඩේ කපලා එයාගේ ගෙදර අයටත් මෙයාට කතා කරන්න සලස්සනවා. නජීබ්ව පොලිස් ස්ථානයට අරගෙන යනවා. එයාව ඉන්දියාවට යවන්නයි. ඇත්තටම ලියකියවිලි නැති අයව මාස 3ක් හිරේ තියෙනවා. එතකොට හිරගෙදරට සමහර අය එනවා තමන්ගේ කම්පැනි අය, තමන්ගේ රටෙන් පැනලා ආපු අය ඉන්නවලු කියලා. ඇත්තටම අරාබි අයිතිකාරයන් තමන්ගේ වහලුන් අඳුරගෙන එතකොට අරගෙන යනවා. ඒ වෙලාවේ නජීබ් වහලෙක් කරගෙන හිටපු අර මිනිස්සයාත් එතනට එනවා. මේ මිනිස්සයා නජීබ් ළඟට ඇවිල්ලා නවතිනවා. මේ වෙලාවේ නජීබ් හිතනවා ඒ ෂේක් ආයෙත් මෙයාව වහලෙක් කරගෙන අරගෙන යයි කියලා. ඒත් ඒ ෂේක් නජීබ් පල්ලලා කියනවා ඔයා මගේ තැනින් පැනලා ගියානේ. ඔයා මගේ වහලෙක් නෙමෙයි. ඔයා මගේ වහලෙක් වුණා නම් මම හොඳ පාඩමක් උගන්වනවා කියලා. එහෙම කියලා ඒ ෂේක් එතනින් යනවා. ඒ වෙලාවේ එතන ඉන්න කෙනෙක් නජීබ්ට තීරුම් කරලා දෙනවා ඔයා වැරදි වීසා එකකින් ආවේ. ඒ නිසා ඔයා එයාගේ උගලට ආව වුණා. ඒත් දැන් ඔයාට ගෙදර යන්න පුළුවන්. නජීබ් එතන වාඩි වෙලා අඬනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා නජීබ් ගෙදර යන්න ඒ යානේ පැත්තට යනවා. ඒ වෙලාවේ නජීබ් හිතනවා කවුරු හරි රට ගියාම එනකොට තමන්ගේ ගෙදර අයට ගොඩාක් තෑගි බෝග අරයි යනවා. ඒත් මගේ බිරිඳටයි මගේ පුතාටයි දෙන්න තියෙන්නේ මගේ ඉතිරි ජීවිතේ විතරයි. මේ වාක්‍යයත් එක්ක මේ චිත්‍රපටය ඒ විදිහට ඉවර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කතාව ඉවර වෙනවා. ඔයාලට කොහොමද දැනුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම subscribe කරලා නැති අය subscribe කරලත් යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.